පුතේ මේ තවත් අප්ඩේට් එකක් ඉකෝන් වල විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ ගත්ත මහ බැංකුව ගත්ත අලුත්ම තීරණයක් ගැන ඔබව දැනුවත් කරන්නේ. මොකක්ද මේ අලුත්ම මහ බැංකු තීරණය? එක තමයි සාකවල ආයෝජනය තහනම්. සාකවල ආයෝජනය තහනම් කියලා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාකවල ආයෝජනය තහනම්. මොකද පුතේ මේ සාකවල ආයෝජනය කියලා කියන්නේ මිනිස්සු තමන්ගේ මුදල් ආයෝජනය කරන්න විවිධ මාධ්‍ය භාවිත කරනවා. ඒ ආයෝජන මාධ්‍යයන් ඔබ දන්නවා ආයෝජනය කියන්නේ මොකක්ද කියලා එක මෙතන ආය පැහැදිලි කළ යුතු නැහැ. ඉතුරුම් සහ ආයෝජනය දෙකක්. ආයෝජනයට පෙර ඉතුරුම් පැවතිය යුතුයි. හැබැයි රටක ඉතුරුම් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආයෝජනය කියන්නේ ඉතුරුම් තුලින් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම. නැත්තම් තම ඉතුරුම් ව්‍යාපාර හා කර්මාන්ත තුලට එකතු කිරීම. ඉතින් මිනිසුන් ගොඩක් වෙලාට පුද්ගලයෝ තමන් ළඟ තියෙන මුදල් තමන්ට ව්‍යාපාර කරන්න බැරි වුණාම විවිධ ශේෂ්ත්‍රවල ආයෝජනය කරලා ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි එවැනි ආයෝජනයන් කියන්නේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මුදල් යෙදවීම. ඒතකොට යා ව්‍යාපාරයක් සමහර විට තමන් මෙහෙයවමින් තමන් ව්‍යවසායකත්වයේ දරමින් ව්‍යාපාරයක් කරනවා වෙනුවට වෙනත් ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවලා එහි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කියන්නේ තෙවෙනි ආයෝජන උපක්‍රමයක්. භාණ්ඩාගාර බිල්පත්වල පිළිනපත්වල ආයෝජනය කියන්නේ එවැනි ආයෝජන ක්‍රමවේදයක්. ඉතින් මේ ආයෝජන ක්‍රියාවලිය ඊටම සංකීර්ණයි. සමාජය තුල විවිධ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ක්‍රම වලට ආයෝජන උපාය මාර්ග හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ. ඒ නිසා අපේක්ෂා කළ නොහැකි එහෙම නැත්නම් ප්‍රායෝගික ආර්ථික තලයේ සාධනය කරන්න බැරි තත්ත්වයන් වල විශේෂයෙන්ම සමහර තැන්වලදී කියනවා මේ ඉහළ පොලි ප්‍රතිලාභ නේද? දැන් සාමාන්‍යයෙන් ආයතනයකට දිය හැකි උපරිම පොලි අනුපාතයක් තියෙනවා. ඒ පොලි අනුපාත ඉක්මවා සමහර විට මාසික පොලි අනුපාතයේ 10%ක් 5%ක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් නේද? මාස 3 මෙච්චර ප්‍රතිලාභයක් ලැබෙනවා. ওই විදිහට මෙන්න මේ විදිහට ආයෝජනය කරන්න කියලා විවිධ උපාය මාර්ග ප්‍රචාරය කරනවා. ඉතින් මේවට මිනිස්සු ගොඩක් අහු වෙනවා. සමහර වෙලාවට නොදැනුවත්ව සමහර විට දැනුවත්වත් මේකට යොමු වෙන අවස්ථාවන් තියෙනවා. කෙසේ වෙතත් මේ එක ආයෝජන ක්‍රමයක් තමයි පිරමිඩ් ක්‍රමය. දැන් මම පිරමිඩ් ක්‍රමය ගැන මෙතන කතා කරන්න යන්නේ. ඒක වෙනම ඔබට පැහැදිලි කරන්න. අලුතෙන්ම හඳුන්වලා දුන්නු තවත් උපක්‍රමශීලී වංචා සහගත ආයෝජන මාධ්‍යයක් තමයි මේ සාකවල ආයෝජනය කරන්නේ. සාකවල ආයෝජනය කරනවා කියලා කියන්නේ. මේකෙදි කරන්නේ ගොඩක් වෙලාවට ප්ලාන්ටේෂන් ආයතන එහෙම නැතිනම් යම් යම් ව්‍යාපාරික නම් වලින් පෙනී සිටින ආයතන කිසියම් වගාවක් ප්‍රසිද්ධ කරනවා. උදාහරණයක් විදිහට සමහර ටිකක් දුර්ලභ ගණයේ වගාවන් තමයි ගොඩක් වෙලාවට මේක ප්‍රසිද්ධ කරන්නේ. වැනිලා වගාව, එහෙම නැත්නම් සුදු හඳුන් වගාව, ඊළඟට මොනවද වල්ලපට්ට. මේ වගේ ටිකක් අර ඉහළ ලෝකේ ඉහළ එල්ලුමක් තියෙන වගේම වටිනාකමක් තියෙනවා අය සමාජය තුල පිළිගන්නා සාක වර්ග පිළිබඳව ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එවැනි වගාවන් පිළිබඳ ප්‍රචාරය කරනවා. සවත් තැන්වල මම දැකලා තියෙනවා මේ ප්‍රචලිත වගාවන්. උදාහරණයක් විදිහට මිරිස් වගාව, ඒ වගේම peer වගාව නේද? ඒ වගේ සාමාන්‍ය භෝග සඳහා මේක හඳුන්වලා දෙනවා. ඉතින් මේකෙදි මොකද්ද කරන්නේ? මේගොල්ලෝ කියනවා දැන් ඔය මම එක උදාහරණයක් ගන්නම්. ඔය සුදු හඳුන් වගා ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීමක් තියෙනවා. මේ දවස්වල FB එකේම හරියට පෝස්ට් එහෙම ෂෙයා වුණා පහුගිය දවස්වල. මේ වගාවට මුදල් යදවුවාම ඒ ඉඩම නේ වටිනාකම මෙච්චරයි. එතකොට මාසිකව මෙච්චර ප්‍රතිලාභයක් දෙනවා. ඊට අමතරව ඒ යොදවන මුදලට අනුව සාකයක වටිනාකම මෙච්චරයි නේද? උදාහරණයක් විදිහට මම මේ උදාහරණයක් කියන්නේ සාකයක් සඳහා ඔබ ආයෝජනය කරන්න ඕන රුපියල් 1000යි. එතකොට අපි සාක 100ක් සඳහා ආයෝජනය කළොත් රුපියල් ලක්ෂයයි. හැබැයි යාලා කියනවා අවුරුදු 25ක් ගියාට පස්සේ මේ සාකය නේද ලොකු වෙලා සාකයේ වටිනාකම එක සාකයක වටිනාකම ලක්ෂ 10ක් විතර වෙනවා. එහෙම නැත්නම් ලක්ෂ 5ක් වෙනවා. එතකොට අවුරුදු 20කින් විතර සාකයේ වටිනාකම ඒගොල්ලෝ කියනවා මෙච්චරයි.
එතකොට ලක්ෂයක වටිනාකම ලක්ෂ 100ක් දක්වා ඉහළ යනවා. නැත්නම් ලක්ෂ 10ක් දක්වා ලක්ෂ 1000ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම මේ සාක සියල්ලම හිමිකාරීත්වය Tamanට ලැබෙනවා. මේ ඉඩමේ අයිතියත් ඔබට ලැබෙනවා. අන්න ඒ වගේ. හරි. එතකොට මේක විස්මිත ආයෝජනයක්. විස්මිතයි. ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට හිතා ගන්න බැරි ප්‍රතිලාභයක් Tamanට ලැබෙනවා. මොකද සාකයක් වර්ධනය වෙනද සුදු හඳුන්වන සාකයක්. ඉතා ඉහළ වටිනාකමක් සහිතයි. එතකොට මේගොල්ලෝ මේක ඇතුලේ තියෙන අවදානම කිසිසේත් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේකේ ඉන්ෂුරන්ස් එකක් තියනවාද? මේකේ සිකියුරිටි එක මොකද්ද? එතකොට සාක කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන කොච්චර කාලයක් මේක වගාව ආරක්ෂා කරන්න ඕනද? එහෙට එන රෝගාබාධ පලිබෝධ වලට දෙන විසඳුම මොකක්ද? ඒක විනාශ වුණොත් ඊළඟ ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ කියන මිලටම මේ බහණ්ඩ අලෙවි මේ කියන්නේ මේ සාක අලෙවි කරගන්න පුළුවන්ද? ඒ කාලය ඇතුළතදී ඒ කියන ප්‍රමිතියට සාකය වර්ධනය වෙයිද? ප්‍රශ්න ගොඩක්. හරි. නමුත් ඒ කිසි දෙයකට නිශ්චිත නිවැරදි පිළිතුරක් ලබා නොදෙන මේ සමාගම් මේ වගේ විස්මිත ආයෝජන උපාය මාර්ග පෙන්නනවා. එතකොට මිනිස්සු තමන් ළඟ තියෙන මුදල් ප්‍රමාණය යොදවලා අර වගේ වගාවක් පටන් ගන්න. ඒගොල්ලෝ කියනවා වගාව සම්පූර්ණයෙන්ම ඔබට වගාව බලන්න පුළුවන්. ඉතින් සුදු හඳුන් පැල ටිකක් හිටවලා වගාවක් පෙන්වන්න පුළුවන්. ඇත්තටම මේක නඩත්තු කරගෙන යන්න ඕනේ. නැත්නම් කාලයක් යනවා වගාවක් වර්ධනය වෙන්න. අවුරුදු 25කින් දෙන සිකියුරිටි එක ගැන ඉතිම හරිම අවදානාත්මක තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද අවුරුදු 25ක් 20ක් නේ සාකයක් සාමාන්‍යයෙන් අවුරුදු 2කින් 3කින් වර්ධනය කරන්න බෑ. ඒ වගේ ඒ කියන්නේ දිගු කාලීන ආයෝජන විදිහට තමයි මේවා දකින්නේ. right ඒ වගේම තමයි කෙටි කාලීන භෝග වලට සමහර වෙලාවට මේ ආයෝජන උපාය මාර්ග හඳුන්වලා දෙනවා. ගැටලු සහගතයි. මොකද හේතුව තමයි එයාලා ප්‍රමිතියක් කියන්නේ සමහර වෙලාවට දැන් උදාහරණයක peer වගාව සඳහා ආයෝජනය කරන්න peer පැලයක් සඳහා මෙච්චරයි වසරක් තුලදී මෙන්න මෙච්චර ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා. නේද? නමුත් ඒ ඇතුලේ තියෙන ප්‍රමිතිය මොකද්ද? ඒ කියන්නේ peer ගෙඩියක් කොච්චර අස්වැන්නක් ලැබෙනවද? ඒක අලෙවි Tamanට අලෙවි කරගත්තාම කොච්චර මිලක් ඒ වෙනකොට වෙළඳපොලේ තියෙනවද? ඒක Taman විසීම මිලදී ගන්නවද? එහෙම නැතිනම් ඒ නිෂ්පාදන වලට කිසියම් අර වගේ වගාහානියක් සිදු වුණොත් එහෙම මිල පහළ ගියොත් එහෙම ඒ අවදානම Tamanට තියෙන්නේ මොන වගේද? මේ පිළිබඳව ඇත්තටම ගැනුම්කරු විදිහට තමයි මේවා ප්‍රශ්න කරන්න ඕන. නමුත් අර වගේ ඉහළ ප්‍රතිලාභයක් කිව්වහම අර වගේ සුළු දේවල් පිළිබඳ නොසලකා හරිමින් මේ සඳහා මිනිස්සු ආයෝජනය කරනවා. හැබැයි මේ නොසලකා හරින ලද සුළු දේවල් තමයි අර කාලය ගෙවුනට පස්සේ මිනිස්සු දැඩි ලෙස තමන්ගේ ආයෝජනයට මේක ඩැමේජ් එකක් වෙනවා. තමන්ගේ ආයෝජනය පිළිබඳ කිසිම වගකීමක් එතන ගන්නේ නැහැ. ඒ නිසා මහ බැංකුව තීරණයක් අරන් තියෙනවා පුතේ සාකවල ආයෝජනය ඍජු ලෙස තහනම් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ නිසා නමුත් මේක විවිධ ක්‍රමවේද වලින් පෙනී සිටින මොනවාද උදාහරණයක් විදිහට පිරමීඩ් ක්‍රමේ තහනම් පිරමීඩ් ක්‍රමයක් ඕනම වෙලාවක පිරමීඩ් යයි හඳුනාගත හැකි නම් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි. නමුත් පිරමීඩ් ආර්ථිකය තුල ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ විවිධ මුහුණු වලින්. ඒක හරියටම පිරමීඩ්ද කියලා හඳුනා ගන්න බැරි විදිහට. නේද? ඒ නිසා සාකවල ආයෝජනයත් ඒ විදිහට අලුත් නම් වලින් අලුත් වේශයකින් එන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනුවත් වෙන්න වගාවක් සම්බන්ධයෙන් නේද? එහෙම නැතිනම් සාක වගා කරලා සාක අලෙවි කිරීම සඳහා මුදල් යෙදවීම තුළ ඉහළ ප්‍රතිලාභ ලැබෙනවා යන හඟවන ආකාරයේ කිසිදු ආයෝජනයක් සුරක්ෂිත නැති බව නේද? ඒක මහ බැංකුව අලුත්ම නිවේදනය කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒක වරින් වර අපි ඔබට පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම මේ මෑතක කියන්නේ මේ සතිය ඇතුළතදී මහ බැංකුව ගත්ත අලුත්ම තීරණයක් තමයි ඔන්න ඔය සාකවල ආයෝජනය තහනම් කිරීම කියන එක.